සමාජයේ මේ දවස්වල හරි ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ළමයි කොහොමද ගහන්න නැතුව හදන්නේ. ඉතින් නොයෙකුත් මත දරන අය ඉන්නවා අපේ සමාජයේ අපේ යහළුවෙනුන් පවා එහෙම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ගොඩක් බහුතර පිරිසක් කියන්නේ අතරම ළමයිට දැනුමක් දෙන්න ඕන. සමහර කට්ටිය ඉගෙන කියනවා මේ අර හැඳි නොගාපු හොද්ද වගේ කියලා. ළමයිට අනිවාර්යයෙන්ම දැනුමක් දෙන්න ඕන. ශාරීරික දැනුමක් දෙන්න ඕන, ගහන්න ඕන. මට මතකයි අපි පොඩි කාලේ අපි දැකලා තියෙනවා දැන් නම් ඒක හිතන්න අඩුයි. ගහක නැඳලා ඉවරලා වැරදි වැඩක් කරාම මේ දිබි කෝට්ටක් ගෙනල්ලා දාන්න. හරි ඒ වගේ නොයෙකුත් ටිකක් දරුණු ටිකක් නෙමෙයි සෑහෙන දරුණු වෙන්න පුළුවන් සමහර කට්ටියට දිබි කෝට් දිබියෝ කියන සත්තු කායික විදියට විෂ වෙන්න පුළුවන් ඇලර්ජි වෙන්න පුළුවන්. සමහර දරුවන්ට එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ දඬුවම් ක්‍රම ඒ කාලේ තිබ්බා. අපි පොඩි කාලේ. ඉතින් ඒ වගේ දඬුවම් වලින් හැදුණු ඒ කියන පිරිස කියනවා අපිට ඇත්තටම ළමයිට ගහන්න දෙන්න ඕන. ගහන්න ඕන පොඩ්ඩක් ගහලා තමයි මේ හදාගන්න පුළුවන් නැත්නම් කියන දෙයක් නැහැ කියලා කතාවක් තියෙනවා. පළවෙනි කතාව තමයි ඇයි අපි ළමයිට දඬුවම් කරන්නේ? කායික හිංසා කරන්නේ. ඇත්තටම මම හිතනවා බහුතරයක්ම අපේ ගුරුවරු වෙන්න පුළුවන්, දෙමාපියෝ වෙන්න පුළුවන්. කවුරුත් ද්වේෂයෙන් මේ ගැන කටයුතු කරනවා කියලා හිතන්න අමාරුයි. සමහර වෙලාවට අපිට නොයෙකුත් වාර්තා තියෙනවා එහෙම ද්වේෂයෙන් කටයුතු කරලා තියෙන අවස්ථා. නමුත් බහුතරයක් ගත්තොත් එහෙම අරමුණ තියෙන්නේ යහපත් පුරවැසියෙක් රටට දයාද කරන එක. හරි. ඒක හොඳයි. හැමෝටම මේ අදහස තියෙනවා. ඉතින් යහපත් පුරවැසියෙක් රටට දායාද කරන්න කියලා අපි දඬුවම් කරාම වෙන දේවල් කීපයක් තියෙනවා. සමහරලාට අපි ගාවට එනවා මන උපදේශනය සඳහා සමහර දරුවන් එනවා කුඩා කාලේදී. ඒ කියන්නේ තමන්ගේ ළමා වයසේ නොයෙකුත් වද හිංසාවට ලක් වුණු කායික මානසික. මේ වෙනකොට යාට පැනික් ඇටැක් එකක් වගේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් මතකය එකපාර එනවා. එතකොට යාට ලොකු අපහසුතාවයක් තියෙනවා හුස්ම ගැනීම අවස්ථාවක් වගේ. ඒ වගේ රෝග ලක්ෂණ පෙන්වන්න කරනවා. ඒතර යා පර්සනැලිටි ඩිසෝඩර්ස් වලට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පෞල් ශාපාතිල වලට සමාන දරුවන් ලක් වෙලා තියෙනවා. ඒ හැම දෙයකටම ආබාධි ගොඩාක් උඩ තියෙන්නේ ගුරු සහ දෙමාපියන්ගේ බලපෑම් කුඩා කාලේ. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට දකිනවා. අපි කොහොමද එහෙනම් ළමයි හරි තැනට යොමු කරන්නේ ගහන්නේ බනින්නේ නැතුව. හරි. අපි ඉගෙන පොඩ්ඩක් බලමු මනෝවිද්‍යාව තුළ ඉගෙන මොනවද කියලා තියෙන්නේ කියලා. ක්‍රමවේද කීපයක් මනෝවිද්‍යාව තුළ මනෝවිද්‍යාඥයන් හොයාගෙන ගවේෂණය කරලා ප්‍රතිඵල විදියට පෙන්නලා තියෙන ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි පොසිටිව් රීඉන්ෆෝස්මන්ට් කියලා ක්‍රමවේදයක්. නෙගටිව් රීඉන්ෆෝස්මන්ට් කියලා ක්‍රමවේදයක්. ඒ වගේම පනිෂ්මන්ට් කියලා කොටසකුත් තියෙනවා. ඒකෙන් පොසිටිව් රීඉන්ෆෝස්මන්ට් කියන්නේ කැමති දේවල් ලබා දීම අපිට අවශ්‍ය දේ කරොත්. ඒ කියන්නේ මේ ළමයා අපි හිතමුකෝ පාඩම් කරන්න අකමැති ළමයි ගොඩක් පාඩම් කරන්න කැමති නෑනේ. ඉතින් අපි කියනවා පාඩම් කරන්න පුතේ කියලා. ඒතර මෙයා පාඩම් කරනවා. පාඩම් කරාට පස්සේ අපි මෙයා කැමති දෙයක් දෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කියමුකෝ එයා කැමති කියලා ටොෆි එකකට, චොක්ලට් එකකට අපි චොක්ලට් එකක් ගෙනලා දීලා හරි පුතේ ඔයා පාඩම් කරොත් මම ඔයාලට චොක්ලට් එකක් දෙනවා. ඒ වගේ දෙයක්. අපිට කරන්න පුළුවන්. ඒකට අපි කියනවා පොසිටිව් රීඉන්ෆෝස්මන්ට් කියලා කියනවා. මම මේවා සරලව කෙටියෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එක දික් කරන්න බැරි නිසා ඔයගොල්ලෝ මේ හැම කාරණාවටම මේ වගේ පොසිටිව් රීඉන්ෆෝස්මන්ට් එකක් කරන්න පුළුවන්. එතකොට අපි කියමුකෝ එයාට පාඩම් අකමැති දෙයක් අකමැත්තෙන්ම කරනවා කියලා. එයා සුව කැමැත්තෙන් පාඩම් කරනවා. හරි. ඒ වෙලාවට අපි කියනවා පුතේ ඔයා දෙයක් ලබා දෙන්න බැයි නම් අපි කියමු චොක්ලට් එකක් ගේන්න අපිට වත් කමක් නැහැ කියලා. හරි. එහෙනම් එයා අකමැති දෙයක් ඊට පස්සේ කරන්න තියෙන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ එයා අද පාඩම් කරොත් එයාට සිද්ධ වෙනවා කියලා මොන හරි අමතර වැඩක් කරන්න තියෙනවා කියලා අද ගේමුකෝ අපි යාගේ ක්‍රෙඩිට් එක හොද ගන්න වෙනවා කියලා. රයිට්. හරි. හරි පුතේ ඔයා අද පාඩම් කරොත් මම ඔයාට ක්‍රෙඩිට් එක හොදලා දෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ එයා අකමැති වැඩකින් එයා නිදහස් කරනවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කැමති දෙයක් ලබා දීම සහ අකමැති දෙයක් ඉවත් කිරීම. ඔය එක තමයි පොසිටිව් සහ නෙගටිව් රීඉන්ෆෝස්මන්ට් කියලා අපි කියන්නේ. ප්‍රතිබලනය කියලා කියන්නේ රීඉන්ෆෝස්මන්ට් කියලා කියන්නේ ධනාත්මක ප්‍රතිබලනය සහ ඍණාත්මක ප්‍රතිබලනය. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා පනිෂ්මන්ට්. පනිෂ්මන්ට් කිව්වම කට්ටියට මතක් වෙන්නේ මොකද්ද? දඬුවමක් කිරීම. රයිට්. දඬුවමක් තමයි මේක. ඒකෙදි අපි කරන්නේ දඬුවම් ක්‍රමයක් තියෙනවා පොසිටිව් පනිෂ්මන්ට් සහ නෙගටිව් පනිෂ්මන්ට් කියලා කොටස් දෙකක්. මේ පොසිටිව් පනිෂ්මන්ට් කියලා අපි කියන්නේ අපි හිතමු කියා වැරදි වැඩක් කරා කියලා බබෙක්. අපි වචන පාවිච්චි කරා කියලා. පරුස වචනකින් පාවිච්චි කරා කියලා. හරි. ඒක වැරදි වැඩක් නේ. එයාට ඒක කියන්න ඕනේ ඒක වැරදි වැඩක් කියලා. හරි. පළවෙනි එක. මොකද හොඳ නරක කියන දේ අපි වෙන් කරලා දෙන්න ඕනේ. නැත්නම් සාපේක්ෂයෙන් හොඳ නරක කියලා දෙන්නේ.
රටකින් රටකට හොඳ නරකින් වෙනස් වෙනවා. සමාජයෙන් සමාජයට හොඳ නරක වෙනස් වෙනවා. ලංකාවේ සමාජ තුළ හොඳ නරක සහ පිටරට සමාජ තුළ හොඳ නරක කියන එක දෙකක්. ඒ නිසා අපි කමු වැරදි වැඩක් කරා කියලා. ඒ වැරදි වැඩ අපි ළමෙක්ට අ පරුස වචනේ පාවිච්චි කරලා කියලා පොඩි ළමෙක් කිව්වොත් අපි කරන දේ තමයි එයා අකමැති දේවල් ලබා දෙනවා. අර රේන්ෆෝස්මන්ට් එකේ කරේ අකමැති දේවල් කැමති දේවල් ලබා දීම. මේකේ කරන්නේ අකමැති දේවල් ලබා දීම. ඒ කියන්නේ ඒක පනිෂ්මන්ට් එක ගන්න. ඒ වගේ දේවල්. ඒ කියන්නේ අපි එතනදි කරන්නේ අපි කියමුකෝ එයාට දෙන්නේ එයා පරිශෝධනයක් කිව්වොත් එහෙම අපි කියනවා එයාට අද ඔයාගේ රෙදි ටික ඔයා හොදා ගන්න. ඒ වගේ දේවල්. එයා කැමති දෙයක් නා. හරි. ඒක හොඳට අඳුර ගන්න කැමති දේ වුණා අකමැති. අනිත් දේ තමයි කැමති දේවල් ඉවත් කිරීම. ඒකට කියනවා නෙගටිව් පනිෂ්මන්ට් කියලා. ඒ කියන්නේ එයා ෆෝන් එක බලන්න හුඟක් කැමති නම් අපිට කරන්න පුළුවන් ඒ වෙලාවට පාඩම් කරේ නැත්නම් හරි මොකක් වැරදි වැඩක් කරොත් එහෙනම් අපි කියමුකෝ එයා ළමයෙක්ට ගැහුවා කියලා වෙන ළමයෙක්ට. හරි. ඔයා ළමයෙක්ට ගහලා තිබ්බා කියලා චෝදනාවක් ආවොත් එහෙම ඒ දෙමාපියන් පුළුවන් හරි ඔයාට අද ෆෝන් එක ඔයා මේ වෙලාවට බලනවා මම ඔයාට සතියක් ෆෝන් එක තහනම් කරනවා. ඒ වගේ දේ. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒතර මේ පාසල් වලදී අපිට පුළුවන් මේ වගේ දඟ වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඔයාට නම් මේ ශික්ෂණක පදවිය සුදුසු නැහැ. අනේ වගේ ඒවා අයින් කරන්න. ඒ වගේ එයාට තියෙන වරප්‍රසාද ඉවත් කරනවා. ඒක තමයි කියන්නේ පනිෂ්මන්ට් කියන්නේ. එහෙම නැත්නම් එයාට දඬුවම් කරන එක නෙවෙයි. ළමයි බුද්ධිමත්. Taman දන්නවා ළමයි හොඳටම දන්නවා තමන් කරන්නේ හරිද වැරදිද කියලා. ඒගොල්ලෝ කැමති අභියෝග කරන්න. අභියෝග බාර ගන්න කැමති. අනේ ලක්ෂණය තමයි ප්‍රයෝජන ගන්න. ඉතින් තවත් ක්‍රමයක් තියෙනවා ටෝකන් ඉකොනොමි කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් ලකුණු ක්‍රමයක් පාටම් ගන්න. ඒ කියන්නේ ලකුණු ක්‍රමයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැනටම ක්‍රියාත්මක කරන ගොඩක් පාසල මම දැකලා තියෙනවා. තරු ක්‍රමය තියෙනවා. ඉතින් චූටි ළමයින්ට මේක පාවිච්චි කරන්න පුළුවන් ලොකු ළමයින්ට පුළුවන්. ලකුණු මාක්ස් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. යම් 100ක් ගත්තොත් එහෙම ඔයාට ට්‍රිප් එකක් යනවා. මේ ලකුණු 100 ඔයා ගත්තොත් එහෙම ඒ කියන්නේ අපි එයා කරන හොඳ වැඩේට ලකුණක් දෙනවා. අද වැඩිහිටියෙක් උදව් කරා අපි ඒක දැක්කා. ඔයාටම ලකුණක් දෙනවා. තරුවක් දෙනවා. අන්න ඒ වගේ අපි එයාට තරු එකතු කරලා මාසෙ අන්තිමේට නැත්තම් කාර්තිය අන්තිමේට නැත්තම් වසර අවසානයේදී හොඳම ළමයා තේරීම තරගයක් වගේ එකක් පවත්වනවා. ඒක තමයි කියන්නේ ටෝකන් ඉකොනොමි කියලා. අන්න ඒ වගේ ක්‍රම වලින් මේ ළමයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ නොයෙකුත් ක්‍රම වේද තියෙනවා ළමයි හික්මවන්න. අපි වැඩේ තියෙන්නේ අපේ දෙමාපියන් සහ ගුරුවරු මේක දන්නේ. අද තාක්ෂණයත් එක්කත් එකම වෙයි තියෙන. ඔයගොල්ලෝ ගාලා බලන්න ටෝකන් ඉකොනොමි කියලා ඇප්ස් තියෙනවා. මේවා පාවිච්චි කරන්න පුළුවන් ලකුණු සමාන ඒවා ෆ්‍රී හම්බෙන ඇප්ස් තියෙනවා. ඒවා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ලොකු බෝඩ් එකක් අලවලා පන්ති කාමරයක හරි නැත්නම් නිවසේ හරි ඒක ප්‍රදර්ශනය කරලා ඒ ළමයාට නිතරම තෙවලේ පේන විදිහට කරන්න පුළුවන්. ඒතකොට ළමයි ඒක දිහා බලලා මේක හරි දේ කරොත් මේ දේ ලැබෙනවා. වැරදි දේ කරොත් මේ දේ නොලැබෙනවා කියලා ඒගොල්ලෝ අවබෝධ කරගන්න. අර දනුවම් ක්‍රමෙන් වෙන්නෙත් ඒකම තමයි. හැබැයි ඒකට ඊට වඩා හානියක් ඒ ළමයාට මානසිකව සහ කායිකව වෙනවා. ඉතින් අ, මේ දේවල් ටික අපි ඉස්සරහට වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලොත් අර ගෝත්‍රික මානසිකත්වයෙන් මිදලා මොකද පාලසන සිවසේ දානම සිවසේ තමයි මේ කායික හිංසන කියන එක ලෝකේ පටන් ගත්තේ. විවිධ ආගමික ඉගැන්වීම් මත නපුර පළව හැරීම කියලා මේ කායික හිංසා කරන්න ගන්නවා ළමයිට. ඒ කාලෙදී ගොඩක් ළමයිට ලොකුට දුක් වේදනා විඳින්න වුණා. මොකද ඒගොල්ලෝ හිතුවා ප්‍රමාණයෙන් කුඩා වූ වැඩිහිටියන් කියලා ළමයි කියලා කියන්නේ. ඒ නිසා වැඩිහිටියෙක් විදිහටම දඬුවම් කරගන්න ගත්තා. ඒ ලෝකේ කාලයක් තිබ්බා. ඉතින් මං හිතනවා දැන් දිනු සමාජයක් ශිෂ්ට සමාජයක් තියෙන්නේ. හැමෝටම හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. සහ බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඒ විදිහට හිතලා අපේ ළමයි අනාගතයේ යහපත් පුරවැසියන් කරන්න මේ වගේ දේවල් අපි පාවිච්චි කරමු.